පළවෙනිදා අද පළවෙනිදා මම තමයි යකෝ හොඳ බොරුවා අද දෙන්නම්කෝ වැඩේ මට ඇල්ලක් නම් එනවා ඉඳපංගු මුට දෙන්න වැඩේ කොහෙද බල්ලෝ යන්නේ ඉස්සරහට යන්න එපා යකෝ ඉස්සරහ පොලිසිය තියෙනත් උඩ හෙල්මට් උත් නැහැ උඩ ලයිසන් උත් නැහැ උඩ කෙල්ලෙකුත් නැහනේ ඩෝ එහෙම කියන්න එපා බං ඒ සෝරි බං කෙල්ලෙ නෙමෙයි උඩ එල් එකක්වත් නැහනේ එල් එකක් නෑ එල්ලනේ ගන්නම් කියනවා එල්ලනේ එල්ලගනින් ඔබ බිත්තියේ අඩෝ සිරාඩන පොලිසියෙන් ඉන්නවද බං ඔව් යකෝ යන්න එපා යකෝ අර පොඩියට ගහ හෙල්මට් එකෙන් ඔළුව කුඩු වෙන්න එනම් මයි යනවා අඩෝ අන් එනවා වගේ බං යමයි අඩෝ එහෙනම් මම යනවා බං run දෙන්නකෝ මුඩ වැඩි යමු අඩු මේ උඹ හම්බෙන කයි මේ චුට්ටයින්න අඩු මේ උඹලා අපිට බැන්නට අපි උඹලට කවදාවත් එහෙම කියලා නැහැ බලපන් අර විහා උඹට කියලා තියෙන කතා කොට මේ අපේ විහිංගයා අපේ විහිංගයා තව කියපන් අපේ විහිංගයා කියලා බලපන් උඹට කියලා තියෙන කැත කතා කොට උඹ අර කඩබිලේ මන් දැක්ක මං එනකොට මග හැමෝටම කියාගෙන උඹ ගැන මොනවද බං කියන්නේ උඹ ගෑනුන්ටත් නැති පිරිමින්ටත් නැති කෙල්ලු මොනවද බං එහෙම ඉතින් මම මේ විහිංගයට කෝල් එකක් ගන්න අඩු ඒ වලින් වැඩන්නේ අඩු කවුද බං මේ කෙල්ල අපේ චනාගේ කෙල්ලවන් පිස්සු යදෙයිනේ උඹ හිතන්න එපා මං කොහොමද සෙට් කරගත්තේ කියලා අම්මඩ මේ සෙනාලය කෙල්ල නේ බං අඩු මේකේ සෙනාලයත් එක්ක තරහ වුණාද බං මං දැක්කනේ ඒකේ මටත් ලව් උටත් ලව් හැබැයි උට දෙක පුළුන් උන් දෙන්න හිටියේ බං ගංජා මිටි පෙට්ටිය වගේ නේ බං මට මතකයි මෑතකදී රිවර්ස් ටනුත් හිටන් ගියා එයත් එක්ක ගියේ හිටන් මාත් එක්ක ගියේ ඉඳන් ඒකෙන් වැඩක් නැහැ දැන් ඔබ ගියපන් අරුටම කෑ ගන්න කියලා අරු කියලා තියෙන කතාව වලට අමතකුණානේ ඉඳපන්කෝ මං බලා ගන්නන් දැන් අම්මට රැපා එනවා මොක මටත් අද පළවෙනිදා ලණුවක් දෙන්න තමයි එනවා ඇත්ත වරින්කෝ අම්මට තේනා උඹ අම්මෙන් හිටියලා උඹ දන්නෙත් නෑනේ දනියත් එක්ක උඹ කෑල්ල සෙට් අන්න බීචුත් ගිහිල්ලා දෙන්න අත්තිට අල්ලන් ෆොටෝත් ගහලා බෙව්වා දකින්නේ නෑ නේද උඹේ ෆෝන් එකේ වෝල්පේපර් එක උඹේ කෑල්ල දාන්න උඹ කිව්වනේ එයා මට මෙච්චරක් ආදරේ කිව්වනේ කොහෙන් මෙච්චරක්වත් නෑනේ පං හිතුවද උඹ කියනවා විශ්වාස කරන්න මට පිස්සු කියලා මට ආරංචි උඹ වටේටම බොරු ගියාගෙන යනවා කියලා අද පළවෙනිදා මන් දන්නේ නැහැ කියලා හිතුවද බං අඩු එහෙම කියන්න එපා බං එකට දෙන්නෙට බොරුවක් කිව්වා තමා එමයි කියලා උඹට බොරු කියන්නේ නෑ බං මං ඔබ දන්නවනේ ඒකනේ තෝ හිතුවද මං තෝගේ හාවෙක් කියලා උඹ කියන හැමදේම විශ්වාස කරන්න මගේ රත්තරන් කියන දේවල් මට හැමදාම විශ්වාසයි යකෝ උඹලටත් අපි කියන්නේ බොරුනේ උඹට තේරෙයි කෙල්ල බඩත් උස්සන් ආපුවා එතකොට ඉතින් අපි අනේ උඹ කිව්ව දේ මම විශ්වාස කරුවේ නෑ බං ඒවා කියාගෙන එන්න එපා හරිද අත කියා අනේ ඵලයන් පතරපා යන්න අඩෝ මේ උඹ කිදෙන්ට බොරු කිව්වද දෙතුනේ ඉතින් කිව්වයිද මේ බොරුවක් ඉදින් එතන ආතල් නේ බම් බලන් ගිහපුවා අඩෝ මේ ඔය බොරුවගේ දිනේ හැම මාසෙකම එකපාරක් ආවනම් හොඳයි නේද එන ආතල් වැඩේ බා ඇයි බං ඔබ එහෙම කියන්නේ නෑ බං ඉතින් එතකොට පුළුවන් නේ අපිට අපේ ගමේ ඉන්න කකුල් දෙකේ හරක් අඳුර ගන්න මේ අර විහාර යනවා බං මොකේ බං මේ පාරෙන් ඔබ උට මොන හරි කිව්වද අයි බං මම උඹට තින්නේ කීවේ බං ඒ කියන්නේ බං අපේ සෙට් එකේ කකුල් දෙක හැරකෙක් ඉන්නවා එකෙන් නෙමෙයි බං දෙතුන් දෙනෙක් ඉන්නවා අම්මට බෝ තමයි මං එහුවේ අයි බං මොකෝ සීන් එක ඔබ මොනවාද අර දණියත් එක්කලා කිව්වේ මං උට මොනවාද කිව්වා කියලා අඩෝ නෑ බං ඊයේ බොරු වගේ දිනේනේ බං ඉතින්
හරි හරි ඌවගෙන් වැඩක් නැහැ. සුබ ආරංචියක් තියෙන ඔබ දන්නවද? මොකද්ද තින්නේ? අපේ ඉතිනාට ළමෙක් කම්මෙන්ට බයි යන්නේ. ඈ? කෙනාට ළමෙක් හම්බෙන්න? ඔව්. කෙනාට? ඔව් බං. ඒත් මං නම් දන්න විදිහට පිරිමින්ට ළමයි හම්බෙන්නේ නැහැ නේද? හරියෝ. කෙනාගේ ගෑනිට ළමයා හම්බෙන්නේ කෙනාට නෙමෙයි. ඕ තොපි. කෙනාගේ ගෑනිට? එයත් එක්ක ගියේ හිටන් මාත් එක්ක ගියේ ඉඳන්. මගේ රත්තරන් කියන දේවල් මට හැමදාම විශ්වාසයි යකෝ. අයි බං hina වෙන්නේ? නෑ නෑ බං ඉතින් මේ ළමයාගේ උප්පැන්නේ සාතිකේට තාත්තගේ නමට දාන්න කාගේ නමද කියලා කල්පනා කරුවා. ආ. නිතුරේ මගේ නිල් මල් පිලේ සුරකීවා ඔය දැස වගේ